ඉතින් අද අපිට තියෙන්නේ මේ Mercedes E400 එක. කන්වර්ටබල් টොප් එකේ ඉන්ටීරියර් ක්ලොත් එක මාරු කරන්න. මේ අපිට ඇවිල්ලා තියෙන එක මේ විදිහට කැල්ලලා තියෙන්නේ. ඉතින් තමයි මාරු කරන්නේ. මේ දැන් පොඩ්ඩක් මම සර්විස් පොසිෂන් එකට අරන් තියෙන්නේ. වැඩි පටන් ගත්තා චුට්ටක් ඉස්සරහා මම ඒ ටික ඔයගොල්ලන්ට පෙන්නන්නම්. සර්විස් පොසිෂන් එකට අරගෙන මාරු කරගෙන යන ගම. ඉතින් මෙන්න මෙතන තමයි චුට්ටක් අමාරු. මොකද මේ රියර් වී ස්ක්‍රීන් එකට මවුන්ට්ලා තියෙන රෙද්ද මේ ටික පන්න ගන්නවා. ඉතින් අපි දැන් හයි කරගෙන යන ගමන් තියෙන්නේ මේ නූල් ටික තමයි ප්‍රශ්නේ. අපිට ඩයග්‍රෑම් එක හම්බුණා. ඩයග්‍රෑම් එක කියන්නේ කරන විදිය ඩොකියුමන්ට් එක හම්බුණා තියෙන විදිය මේක උදව් වෙනවා. ඉතින් අපි හයි කරගෙන යමු. ගොඩම අමාරුනේ මෙතන මේ ෆ්‍රේම් එක දාගන්න මේ වීදුරුවට. ඒක තමයි. මම කොහොමද වැඩේ ඉවර කරගෙන යන්නේ කියලා. ඉතින් මේ අලුත් එක මම හයි කරා. එක පැත්තක් හරි. මේ නූල් ටික මේ විදියට ගන්නට තියෙන්න ඕනේ. නැත්තම් පැටලෙනවා, පැටලලා කල්ලා යනවා. පළවෙනි පාරම ටෙස්ට් කරද්දී ඉතින් කල්ලා යන්න පුළුවන්. ලොකු රිස්ක් එකක් තියෙනවා වැඩි. ඒක නිසා තමයි ළඟ තියාගෙන ඩයග්‍රෑම් ළඟ තියාගෙන කරන්නේ. මේ අන්තිම ටික යන්නේ. මේ වගේ රිවර්ට් තියෙනවා හැමතැනම. මේ රිවර්ට් ඔක්කොම ගන්න ඕනේ. කේබල්ත් ඔක්කොම රිවර්ට් වලින් අහු වෙලා තියෙන්නේ. රිවර්ට් ඔක්කොම කපලා ආයෙ ගන්න ඕනේ. දැන් අන්තිමට මේ ටික දාගෙන ගිහිල්ලා වැඩි ඉවර ගන්න තියෙනවා. ඉතින් දැන් මේ පළවෙනි try එක වගේම වැඩිපුරම රිස්ක් එකක් තියෙන try එක කන්වර්ටබල් টොප් එක ක්ලෝස් කරන්න. මොකද දැන් මේ පාර වැරදුනොත් කරපු වැඩේ වැඩක් නැහැ. මම කර එකක් අල්ලලා ගියොත් මුළු කන්වර්ටබල් টොප් ලයින් එකම මාරු ගන්න වෙනවා. බලමු කොහොමද වැඩේ කියලා. moment of truth. පානේ ස්ටාර්ට් කරා. බ්‍රේක් පා ගන්න ඕනේ. ඉස්සෙල්ලා දින බටන් එක. මේක අපි උඩට දාගෙන. මම දැන් වහලා තියෙන්නේ. බලමු කොහොමද වැඩ ගන්න. ඉතින් බහුණා. දැන් බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා. වැඩේ සාර්ථකයි. හැමදේම ගානට තියෙනවා. මොනවත් අඹරිලා කරලා නැහැ. සතුටුයි. ඊළඟ එකකින් හම්බෙමු වෙනවා.